අයිබොන් යාළුවනේ. ඉතින් 146 වෙනි බුද්ධි පරීක්ෂණ ගැටලුව අරන් ඇවිල්ලා තින්නේ. ඉතින් 145ත් ලොතරැයි ආශ්‍රිත ගැටලුවක් දැන් අපි අරන් ඇවිල්ලා තින්නේ ලොතරැයි පත් ආශ්‍රිත ගැටලුවක්. අර 145 වෙනි ගැටලුවේම ටිකක් ඇඩ්වාන්ස් ක්වෙස්චන් එකක් තමයි අපි අරන් ආවේ අද. ඉතින් හොඳින් අහන්න ගාන අංක 0 සිට 9 තික් ඉලක්කම් භාවිතා කරමින් සහ එක් ඉංග්‍රීසි අකුරක් භාවිතා කරමින් අංක 4ක් සහ මුලට එක් ඉංග්‍රීසි අකුරක් සහිත ලොතරැයි පතක් එක්තරා ආයතනයක් මුද්‍රණය කරයි. එම ලොතරැයි පතේ 2 සහ 4 යන ඉලක්කම් දෙකම ඕනෑම ස්ථානයක තිබීමෙන් රුපියල් 100ක ජයග්‍රහණයක් ලබාගත හැකි නම් රුපියල් 100 ජයග්‍රාහකයන් ගන්න කොහොමද කියලා අහනවා. ඉතින් ටිකක් සංකීර්ණ ගැටලුවක්. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. ඉතින් මතක් කරනවා අපේ ප්‍රශ්න 250ක PDF එක ඔයාලා මිලදී ගන්න. ඔයාලගේ IQ පේපර් ඉතා ඉක්මනින් ටයිම් එක මැනේජ් කරගන්න ඉතාමත් හොඳ අපේ PDF එකක් අරගෙන ඔයාලා අධ්‍යයනය කරන්න තනියම කෙටි ක්‍රම 100කුත් මේකේ අන්තර්ගත වෙනවා. ඒකට 071 521 519 මේ නම්බරයට අපිට WhatsApp ඔස්සේ සම්බන්ධ වෙන්න. ඒකත් මතක් කරමින් ඉතින් අපි යනවා ගානට. කොහොමද කරන්නේ? දැන් මේ ලොතරැයි පත ඇවිල්ලා ඉලක්කම් 4ක් සහ එක ඉංග්‍රීසි අකුරක් සහිත ලොතරැයි පතක්. මේකේ 0 සහ 9 ඉලක්කම් තමයි භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඉලක්කම් 2 සංඛ්‍යා නැහැ, ඉලක්කම් 1 සංඛ්‍යා තමයි භාවිතා කරන්නේ. හරිද? ඒ කියන්නේ 0 ඉඳන් 9 දක්වා ඉලක්කම්. එතකොට දැන් මේකේ කියනවා මේ 2 සහ 4 යන ඉලක්කම් ඕනෑම ස්ථානයක තියෙන්න පුළුවන්. ඔයාලා ඔය දැන් ලොතරැයි පත් මිලදී ගන්න තියෙනවා. ඒකේ ඔය මේ ලග්න වාසනාව වගේත් ඔය වගේ දිනුමක් තමයි දෙන්නේ. 2 සහ 4 යන ඉලක්කම් ඕනෑම ස්ථානයක තිබුණොත් දෙනවලු රුපියල් 100ක ජයග්‍රහණයක්. දැන් මේ වගේ බලන්න මන් දීලා තියෙන මේ ලොතරැයි මේකේ 2 තියෙන මුලට ඊට පස්සේ 6 ඒව දෙකක් තියෙනවා 4 තියෙනවා. කොහොම හරි මේකේ 2 සහ 4 මේ ලොතරැයි පතේ තියෙනවා. ඒකින්ද එයාට රුපියල් 100ක ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ ජයග්‍රහණකයන් ගණන කීයද කියලා තමයි අහන්නේ. ජයග්‍රහණය කරන ලොතරැයි පත් ගන්න තමයි අහන්නේ. ඒ කියන්නේ 2 සහ 4 අඩංගු ලොතරැයි පත් ගන්න තමයි අහන්නේ. හරිද? අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි කරන්නේ මෙහෙමයි. මුළු ටිකට් පත් වලින් මුළු ටිකට් පත් ගන්න තියෙනුනේ අපි මුද්‍රණය කරන. ඒකෙන් දෙක නැති ටිකට් පත්. දෙක ඉලක්කම නැති වුණොත් ටිකට් එක ඇදෙන්නේ නැහැ නේද? 2 සහ 4 තියෙන්න ඕනේ. 2 තිබ්බේ නැත්නම් ටිකට් එක ඇදෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් දැන් 4 6 7 8 මෙන්න මේ වගේ අංක තියෙන ලොතරැයි පතක් ගත්තොත් මේකේ 4 තියෙනවා හැබැයි දෙක ඉලක්කම නැහැ. ඒ වගේම 6 7 8 9 ගත්තොත් මේකේ දෙක නැහැ. ඒ වගේම 4 ඉලක්කමත් නැහැ. මෙන්න මේ වගේ ටිකට් පත් අපි අඩු කරනවා. හරිද? ඒ වගේම 4 නැති ටිකට් පත්. 4 නැති කියලා කියන්නේ අපි ගන්න 2 6 7 8 වගේ ටිකට් එකක් ගත්තොත් ඒකේ 4 ඉලක්කම නැහැ. ඒ වගේම 6 7 8 9 වගේ මේ කලින් දුන්න ටිකට් පත ගත්තොත් ඒකෙත් 4 ඉලක්කම නැහැ. දෙකත් නැහැ. එතකොට අපි දෙක ඉලක්කම නැති ටිකට් පත් ගන්න සහ 4 ඉලක්කම නැති ටිකට් පත් අඩු කිරීමෙන් 2 සහ 4 තියෙන ටිකට් පත් ගන්න එනවා. ඒ කියන්නේ මුළු ඒ වගේ අර 2 සහ 4 ඉලක්කම් නැති ටිකට් පත් අයින් කරලා දැම්මම අර ජයග්‍රහණය ලබන ටිකට් පත් ගන්න ඉතුරු වෙනවා. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ 2 සහ 4 නැති ටිකට් පත්. උදාහරණයක් විදිහට 6 7 8 9. බලන්න මෙන්න මේ රතු පාටින් තියෙන ටික බලන්න 2 නැති ටිකට් පත් ගන්නටත් මේ 6 7 8 9 අයත් වෙනවා ටිකට් එක. ඒ වගේම 4 නැති ටිකට් පත් වලටත් මේක ඇවිල්ලා තිනවා. ඒ වගේම 2ත් සහ 4 නැති ටිකට් පත් වලට ඒ කියන්නේ ඉලක්කම් දෙකම නැති ටිකට් පත් තියෙනවානේ. ඒකටත් මේක ඈත් වෙලා තියෙනවා. එතකොට බලන්න මෙන්න මේක දැන් අඩු කරද්දි මොකද වෙන්නේ? මේක දෙපාරක් අඩු වෙනවා. නේද? මේ ඉලක්කම බලන්න දෙපාරක් අඩු වෙනවානේ. එතකොට මෙන්න මේ දී ගණනේ මගහරව ගන්න අපි මොකද කරන්නේ? මේ 2 සහ 4 නැති ටිකට් පත් එක අපි මොකද කරන්නේ? අපි ඒක ආයෙ එකතු කරනවා. බලන්න නැත්තම් ඔයාලට මේක තේරෙනවද? අපි ආයෙත් බලමු. දැන් 2 නැති ටිකට් පත් වල මේ 6 7 8 9 ටිකට් එක අඩු වෙනවා. ඊට පස්සේ 4 නැති ටිකට් පත් තියෙනවනේ. ඒකත් ඒකෙමුත් මේ ටිකට් එක අඩු වෙනවා. එතකොට දෙපාරක් අඩු වෙනවා. අන්න ඒක වළක්ව ගන්න තමයි අපි කරන්නේ මේ 2 සහ 4 නැගටිව් ටිකට් පත් ගන්න හොයලා මේකට එකතු කරන්නේ. එතකොට මම ඔයාලට මේක ආයෙ chart එකකින් කියලා දෙන්න. මොන මුළු ටිකට් පත් ගන්න තියෙනවා. ඒකෙන් අඩු කරනවා 2 නැති ටිකට් පත් ගන්න. ඊට පස්සේ 4 නැති ටිකට් පත් ගන්න අඩු කරනවා. ඒකට එකතු කරනවා. අර 2 සහ 4 නැති ඉලක්කම් දෙකම නැති ටිකට් පත් ගන්න. ඒක අඩු කරන්න හේතුව මේ දීර්ඝ ගණනේ වලක්ව ගන්න. එහෙම නැත්නම් දෙපාරක් අඩු වෙන එක වලක්ව ගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉස්සෙල්ලාම බලමු එහෙනම් මුළු ටිකට් පත් ගන්න.
දැන් මුළු ටිකට් පත් ගාන ගනිද්දි මම මේ ඉංග්‍රීසි අකුරු 26 තියෙනවනේ. ඉතින් ඉංග්‍රීසි අකුරට මොකුත් බලපෑමක් වෙන්නේ නැති හින්දා මේක මම අයින් කරලා දානවා ඉංග්‍රීසි අකුර. එතකොට බලන්න ස්ථාන 4ක් තියෙනවා. ඉංග්‍රීසි අකුර මම දැනට අත්හරිනවා. බලන්න මුලටම ඉලක්කම් 10ක් අපිට යොදා ගන්න පුළුවන්. දෙවෙනි ස්ථානයටත් ඉලක්කම් 10ම යොදා ගන්න පුළුවන්. තුන්වෙනි ස්ථානයේ ඉලක්කම් 10ක් යොදා ගන්න පුළුවන්. හතරවෙනි ස්ථානයේ ඉලක්කම් 10ක්. ඒ කියන්නේ බිංදුව ඉඳන් 9 දක්වා ඉලක්කම් 10ම යොදා ගන්න පුළුවන්. එතකොට අපිට මුළු ටිකට් පත් ගන්න එනවා 10000ක්. හරි. ඉංග්‍රීසි අකුර නැතුවයි මම මේ ගණනය කරන්නේ. ඒකින් අපි අඩු කරන්න ඕන දෙක නැති ටිකට් පත් ගන්න. දෙක නැහැ කියලා කියන්නේ දැන් පළවෙනි ස්ථානයට අපිට ගන්න වෙන්නේ ඉලක්කම් 10න් අපි ඉලක්කම් 10න් අපි දෙක අයින් කරන්නේ. එහෙනම් ඉලක්කම් 9යි. දෙවෙනි ස්ථානයටත් අපිට ඉලක්කම් 9ක් දාන්න පුළුවන් දෙක නැති නිසා. තුන්වෙනි ස්ථානයටත් ඉලක්කම් 9යි. හතරවෙනි ස්ථානයටත් ඉලක්කම් 9 පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට මේ ගුණ කරාට පස්සේ එහෙම දෙක නැති ටිකට් පත් ගන්න 6561ක් එනවා. ඒ වගේම හතර නැති ටිකට් පත් ගන්න. ඒකටත් අපි ස්ථාන හතරක් තියෙනවා. ඒකේ පළවෙනි ස්ථානයේ 4 අයින් කරාට පස්සේ ඉලක්කම් 9ක් දාන්න පුළුවන්. දෙවෙනි ස්ථානෙටයි, තුන්වෙනි ස්ථානෙටයි, හතරවෙනි ස්ථානෙටයි. ඔය විදිහට ඉලක්කම් 9ක් දාන්න පුළුවන්. එතකොට එහෙම ගුණ කරලා ගත්තට පස්සේ අපිට එතනත් එනවා 6561. දැන් අපි මේකේ අර ද්විගණනය වළක්ව ගන්න. ඒ කියන්නේ දෙපාරක් අඩු වෙන එක වළක්ව ගන්න 2 සහ 4 කියන ඉලක්කම් දෙකම නැති ටිකට් පත් ගන්න හොයමු. එතකොට ස්ථාන 4ක් තියෙනවානේ. ඒකේ ඉලක්කම් 2ක් අයින් වුණා කියන්නේ අපිට දාන්න වෙන්නේ ඉලක්කම් 10න් 2ක් අඩු කරාට පස්සේ ඉලක්කම් 8යි. මුලටත් 8යි, දෙවෙනි ස්ථානෙට 8යි, තුන්වෙනි ස්ථානෙට 8යි, හතරවෙනි ස්ථානෙට 8යි. එතකොට අපිට එනවා මේ ටික ගුණ කරාට පස්සේ ටිකට් පත් 4096ක්. දැන් අපි මොකද කරන්නේ? මුළු ටිකට් පත් වලින් මේ 10න් අර දෙක නැති ටිකට් පත් ගන්න 6561යි. හතර නැති ටිකට් පත් ගන්නත් 6561යි. මේ දෙක අඩු කළා අර 2 සහ 4 නැති ටිකට් පත් ගන්න අපිට 4096ක්. ඒක එකතු කරනවා. මම මේක සමීකරණයක මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. එතකොට අපිට උත්තරේ එනවා 974ක්. දැන් අපි ඉංග්‍රීසි අකුරු ටික ගමු. ඉංග්‍රීසි අකුරු තියෙනවා 26ක්. එහෙනම් මේ 974 ටිකට් පත් ගන්න අකුරු 26කට ගලපන්න පුළුවන්. එතකොට අපිට එනවා ටිකට් පත් ගන්න 25924ක්. එහෙනම් ජයග්‍රහයි කියන්නේ 25924ක් වී කරන්න පුළුවන්.